සුබ දවසක් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම. එතන මේ වීඩියෝ කරන්නේ අපේ 2026 වර්ෂයේදී 9 වසරේ ඉඳලා 10 11 ශ්‍රේණි වලට යන කෘෂි ආහාර තාක්ෂණ ඉගෙන ගන්න දරුවන්ට දැනුවත් කිරීමක් වශයෙන් විෂයන් තෝරා ගැනීමේදී දැනුවත් කිරීමක් වශයෙන් තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම කිව්වොත් කෘෂි ආහාර තාක්ෂණය කියන විෂය තෝරා ගන්න ඕන ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙනම් ප්‍රධාන කරුණු විදිහට පහසු විෂයක්. ඒ කියන්නේ තියරි කරුණු මතක තබා ගැනීම ඉතාමත් පහසු. මොකද මේ සිලබස් එකේ තියෙන කරුණු ගත්තොත් එහෙම ඉතාමත් පහසුවෙන් අපිට මතක හිටිනවා. මොකද ඒවා අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දේවල් වලින් තමයි සිලබස් එකේ කරුණු හදිලා තියෙන්නේ. ඒක තවත් ප්‍රායෝගික කරලා ජීවිතයට ගන්න පුළුවන් විදිහට ඒක මතක තියා ගන්න පුළුවන් විදිහට අපි අපේ පන්තියේදී ඒවා සිත කරනවා. ඒ වගේම කෘෂි විද්‍යාව කියලා උසස් පෙළ විෂය තියෙනවා. ඒ විෂය කරන්න අනිතාලමක් විදිහට මේක දකින්න පුළුවන්. ඉතාමත් පහසු. ඒ කියන්නේ හැමෝම දොස්තරලා ඉංජිනේරු වෙනවට වඩා කෘෂි විද්‍යාව ඒ කියන්නේ දැන් විශාල ගුරුවක් තියෙන ප්‍රවණතාවක් තියෙන කෘෂි විද්‍යාව කෘෂි අංශයේ රැකියාව වලට ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් අනිතාලමක් විදිහට මේ කෘෂි විද්‍යාව කෘෂි ආහාර තාක්ෂණය කියන විෂය දකින්න පුළුවන්. ඒ වගේ මේක ගත්තත් ඉතාම පහසුවෙන් ලකුණු ලබා ගැනීම සහ තියරි කරුණු මතක තබා ගැනීම කරගන්න පුළුවන්. ඒ විදිහට ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම උසස් පෙළ කරන ඒවට අනිතාලමක් විදිහට පහසුවක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේක පහසු විෂයක් නිසා අපිට හොඳ රිසර්ච් ෂීට් එකක් බලා ගන්න මේක වැදගත් වෙන විෂයක් විදිහට දකින්න පුළුවන්. ඇත්තම ගත්තොත් අපේ පන්ති වල වැඩ පිළිවෙල ගත්තොත් එහෙනම් මේ විදිහට තමයි තියරි රිවිෂන් පේපර් ඩිස්කෂන් සහ 2 hard කියලා බේසික් පේපර් සෙට් එකක් ගන්න. දැන් තියරි එකේදී ඉස්සෙල්ලාම අපි පටන් ගත්තට පස්සේ මුදවස් වල දෙන්නේ නැහැ. ඊට පස්සේ දවස් ඉඳන් තමයි ඩේලි ඇග්‍රිෆික්ස් ඇග්‍රි ස්නැප් කියලා දෙකක් ගන්න. ඩේලි ඇග්‍රිෆික්ස් එක කියන එක ගත්තොත් එහෙනම් ඒකේදී ප්‍රශ්න 10ක් දෙනවා. ඒ ප්‍රශ්න 10ට පන්ති ආරම්භ කරන්නට පෙර අවස්ථාවේදී ඒක ඉවර කරගන්න ඕන. ඒක ඊට පස්සේ සාකච්ඡා කිරීමක් සිදු කරන්න ඒකේදී උත්තර පත්‍රයක් අපි ලබා දීම සිදු කරනවා. ඊට පස්සේ ඇග්‍රි ස්නැප් කියලා එකක් දෙනවා. ඒකේදී කරන්නේ ඒක අපි ඩිස්කස් කරලා ඒ වෙලාවෙම ඒකට උත්තර හදාගෙන එදා දවසේ ගන්නපු දේවල් අපි නැවත මතක් කර ගැනීමක් තමයි සිදු කරන්නේ. ඊට පස්සේ ඒ තියරි එක කරනවා. ඊට පස්සේ රිවිෂන් එක ගත්තොත් එහෙම රිවිෂන් එකත් ඒ විදිහටම කරගෙන යනවා. අපි ඒකේ රිවිෂන් එක අපි විශේෂත්වය තමයි ඒකේදී අපි සියලුම කරුණු මතක් කර ගැනීමක් සිදු කරන්නේ නැහැ. නැවතත් තියරි කරුණු නැහැ. සියල්ලම අපි ඒකේදී අත්‍යවශ්‍ය සත්‍ය පාලනය පරිබෝධ පාලනය වගේ ඉක්මනට අමතක වෙන පාඩම් ටික අපි ඉක්මනින් මතක් කර ගැනීමක් සිදු කරනවා. ඊට පස්සේ පේපර් ඩිස්කෂන්ස් කියන එක අපි YouTube channel එක හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ යනවා 2 hard basic papers කියලා සෙට් එකක්. ඒකේදී වෙන්නේ අපිට අපි හදා ගන්න වර්ණ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා අපි හදා ගන්න ගෙසින් එකට දාලා විදිහට අපි හදනවා පේපර් සෙට් එකක්. ඒ පේපර් සෙට් එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට තමයි අපේ පේපර් එක යන්නේ. පේපර් ක්ලාස් එකේදී නම් සමහර විට ගාස්තු වැඩි වෙන්න පුළුවන්. ඒක අපි ගාස්තු ගැන මෙතනදී සඳහන් කරන්නේ නැහැ. ඒක අපි පස්සේ විස්තර සියල්ලක්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ ලියාපදිංචි වුණාට පස්සේ ඊට පස්සේ ඒක ලබා දෙන්න. ඒ විදිහට තමයි අපේ වැඩ පිළිවෙල යන්නේ. මේ වගේ ලේසි විෂයකට අපේ හදවතටම දැනෙන විදිහට හදවතටම ඇග්‍රි කියලා අපේ මේක තියෙන්නේ. ඒ විදිහටම හදවතටම දැනෙන විදිහට ඇග්‍රි විෂය ඒ කෘෂි විද්‍යාව ආහාර තාක්ෂණය කියන විෂය ඔයාලට උගන්වන්න මම කැප වෙලා ඉන්නවා. ඒ වගේම මම උත්සාහ කරනවා ඔයගලන්ට මේ විදිහට ඒක උගන්වලා විශාල ජයග්‍රහණයක් ලබා ගන්න උත්සාහ කරනවා. එහෙනම් සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ පන්ති වලට සම්බන්ධ වෙනවා නම් WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාන්න. ස්තුතියි සියලු දෙනාට.